වස්තුමල්ලි සානකයි මම ඔයා හොයාගෙනම ආවේ. පොඩි ආරංචියක් කියන්න. මොකද සානකයි මම යනවා මචං දුබයි. දුබයි යනවා ඒකෙන් වඩ ජොබ් එකක් එම් සෙට් වුණාද ඕ මචං මේ වගේ නිකන් එහෙම රස්සාවල හොයන එක ලේසි නෑ. ඔක්කොම සෙට් කරන් යන්න ඕන. මුල් ගන්න එපා. උඹට කියන්න මට තියෙනවා සුබ ආරංචියක්. මොකදයි මම උඹවත් ළඟදි මෙහෙට ගන්නවා. ඒ සිරාට සානකයි ඒ කොන්ද කරන්නේ මම යන තැනට මචං කොල්ලෝ දෙන්නෙක් එක්ක තමයි හොයන්නේ. ඉතින් යන්නේ මම විතරයිනේ. මට තව එකෙක්ව ගතේ. නෑනේ හරි සිම්පල් වැඩ. දැන් මම අද ගියා. හෙට උඹේ ඩොකියුමන්ට් දැම්මා. සති දෙකකින් ඔයා වීසා දාලා තියන්නේ ඈ. මම දැනටම මේ උඹට තොරා වීසා දාලා තියෙනවා. හරි හරි ඒද ටක්ගාලයට ටක්ගාල ගිහලා ටක්ගාල මාවත් ගන්න ඕනේ නං ඈ. මේ වෙලින් මචං බොක්කෙන් දෙන සපෝට් ඈ. මම උඹ දන්නේ ගමේ වෙන එකෙක්ට මෙහෙම සපෝට් කරලා නැහැ. උඹට විතරයි මම මේ chance එක කරන්නේ. මට ඉතින් අර එන උන් ලොකුත් නැහැ මට වැඩකුත් නැහැ. අම්මෝ ඔයා නේ දෙයියෙක් වගේ. කියන්නේ මමත් මේ රස්සාවක් හොයන්නේ කොහොම රට පයින්න කියලා හිතේ තින්නකොටම තමයි ආයෙල මේ කතාව කිව්වේ. ආයි දන්නවනේ සානක කිව්වොත් ආයි ගොඩ දාන ඈ. කොල්ලොන්ව ගොඩ දාන අනිවාර්යයෙන්. මොකද මේ උඹලගේ අම්මලා තාත්තලා මචං මට හොඳට සලකලා තියෙන උඹලගේ ගෙවල් වලට ආවට. අනිවා ගන්න අනිවා ලොවෙත් ගන්න ඈ. එලගිරිය ඈ ඇත්තටම මාර උදව්වක් ඈ. සති දෙකක් දියන්. සති දෙකකින් උඹ ඩුබායි. මම ඉන්න ඔක්කොම කොල්ලන්ට කියනවා. තව සති දෙකයි ඉන්නේ මේ කියලා. ගමේ බැරන ඕන එකට කියහන්. සති දෙකකින් ඔයා ඩුබායි. එහෙනම් මචං යනවා ඈ. හරි සානකයි එහෙනම් පරිස්සමට යන්න මේ ජීප් ගමන් බලන්න ඈ. එල අපි කැපුණා ජය වේවා. සෙව්වන්දි. තමස මට බූට් එක තිබ්බනේ. තව සති දෙකකින් දුබායි යනවා. මේ සතිය විතරයි බං සෙල්ලම් ගන්න එන්නේ. ලබන සතියේ මේ යන්න ඕනේ බං ලෑස්ති වෙන්න ඕනේ රට යන්න තියෙනවා. මම මතකද මම තව සති දෙකෙන් ඩුබායි යනවා. අපි සානකයි ඉතින් මට සහෝදරයා වගේ නේ බං. ඌ මාව මේ ගන්නවකෝ. අනේ මේ සෙව්වන්දි දැන් මේ සොරි අරකයි මේකයි මට වැඩක් නෑ ඔයි. මං ගිහිල්ලා එන් දා ගන්නවා සුපිරි කෑල්ලක් ඩුබායි කෑල්ලක් දා ගන්නවා. ඔව්වනේ පොඩි විසිට් එකක් දාන්න යනවා මේ ඔයාට මොනවා හරි ඕනනම් කියන්න හොඳේ. අයමඩ ගන්නවත් එපා සෙව්වන්දි හොඳේ. හොඳට මට තියාගන්න. සති දෙකකින් යනවා. ඕනනම් කියන්න මොනවා හරි ඒ කෝබන්ෙන් අර ඩුබායි යනවා කියව හිටියේ කෝ තාම ඔබ ගියේ නෑනේ බා. දැන් මාස දෙකක් විතර එන්නෙනවා. හරි යන්න තමයි හිටියේ මේ තාම නෑනේ මේ සානකයි කතා කරේ නෑනේ. මේ ඩොකියුමන්ට් ප්‍රශ්නයක් මම මේ දැනටම ගිහිල්ලා බා. ඔව් අනේ ඩොකියුමන්ට් තමයි. අන්න ඒ දන්නේ බොරුවක් දුවද බං කරන්නේ. ඉතින් මම මට කන්ෆර්ම් කරන්න මේ සානකයිට ඔල්ලක් සිරුටි. ගනි හෙලෝ සානකයි මේ අර වැඩේ මචං මේ පොඩ්ඩක් මචං බිසි වෙලා කිනේ මම අපිට රැවල කරනවාට. නෑ වැඩ කරන්න. ඔව් මචං මම මේ දැනුත් මේ ඔයාගේ ඩොකියුමන්ට් වැඩේ වල්ලා මේ නෑ. මගේ ඩොකියුමන්ට් බල අම්මෝ බල. අනිවාර්යෙන් ඩුබායි ගන්නවා දන්නවනේ සානක කිව්වොත් ඩුබායි ගන්න බෑ ලොවෙත් ගන්නවා. ඔව් මචං පොඩ්ඩක් රැවල කරනවා. හරි. මේ දැනුත් මගේ ඩොකියුමන්ට් වැඩේ බලලා නම. ඔව්. හලෝ සානකයි. ඔව් බං. සානකයි මොක වැඩේ බැලුවද? බලලා වැඩේ ආ සුපිරියට බලලා දෙන්න පොඩි කේස් එකකට තියෙන්නේ මචං අර උඹේ අරන් ගියපු ඩොකියුමන්ට් වල මචං මේ එකක් විතර අඩුයි බා. තාම ඩොකියුමන්ට් ප්‍රශ්න තියෙනානේ. ඒක තමයි. අපි මචං අවුලක් ගන්න එපා. මම ඉක්මනට ලංකාවට එනවා. ඇවිල්ලා මම මචං මම්ම බහැලා ඕක කරලා දෙනවා. ඔයා ලංකාවට එනවා? ඔව් උඹේ වැඩේටම එන්නේ. මට මචං සති දෙකක් දියන්. සති දෙකකින් මම ලංකාවට එනවා. ඔව් මේ උඹේ වැඩේටම එන්නේ. මගේ ඩොකියුමන්ට් ප්‍රශ්නේ බලන්නද මොනවද එන්නේ? ආයි දන්නවනේ මම සානක කිව්වොත් ආයි වැඩේ කරලා දෙනවා අනිවාර්යෙන්. නෑ සානකයි මාරු ඈ. මම උඹට කොහොමද ගන්න හිටියේ මේ මචං මේ ඩුබායි වල මොන හරි ගේන්න ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කියපන්. අනේ ඉතින් ඒවනම් මුකුත් එපා ඉතින්. මොනවද වට ඕන දෙයක් කියන්න. ෆෝන් එකක්, ෆෝන්ද, ගිම්බල්ද, වගේ වීඩියෝ වැඩ කරගෙන යන මොහරි හොඳ DSLR කැම් එකක් ඕනද? ඕන දෙයක් කියන්න. දන්නවනේ සානකයි ඔයාට සලකනවා. කිය මොනද? කියන්න ලැජ්ජාද කියන්න මොකෝ? මේ බෝතල ගේනද? ෂේප් එකකට රැට සෙට් වෙන්නත් බැරිය. යන් හරියි මං කල්පනා කරලා බලලා ඔයාට කියන්නක්කෝ. අනේ වදේදී ලැජ්ජයිත් වගේ. උඹ ඉතින් උඹට මං සලකන උඹ දන්නවනේ මං වචන දීලා ගියා උඹ ගන්නවා කියලා. අනිවාර්යෙන් මේ පාර යන්නේ උඹට මචං එහෙ ජොබ් එක සෙට් කරලා තමයි මම රටින් පිට වෙන්නේ අනිවාර්යෙන්. හරි සානකයි හරි. මම මේ කල්පනා කරලා බලලා මොනවද වෙන්නේ කියලා කියන්නම්කෝ. සෙව්වන්දි තාම්සිට මොනවාරි ඕනද? මම මේ අපේ අයියා යනවා රටේ ඉඳලා. මචං අර රට යන වැඩේ හරි ඈ. ඒ අයියා යනවාකෝ ලංකාවට මගේ ඩොකියුමන්ට් අඩකට. මචං අපේ අයියා යනවා රටේ ඉඳලා. උඹලාට ඩුබායි වලින් බෝල ටිකක් ගෙනත් දෙන්න. තාම්සේ මොනවාරි ඕනනම් කියනවා ලොකුකම් කරන්නද? හංසිකා මේ උඹට මොනවාරි ඕනද? ඕන දෙයක් කියන්නම්කෝ බා.
ඕන මම කිව්වොත් ඌ නැවක් කරගෙන අල්ල දෙඹට මොනවද ඕනනම් කියපන් හොඳේ. නැහැනේ අහන්නකෝ හරි හරි මගේම ඩොකියුමන්ට් අඩකටම තමයි ගියා එන්නේ. එයා ගුවා එනකොට ඕන දෙයක් ගේන්නම් මේ කියන්න කියලා. ඔයාට මොන හරි ඕනේද? මොකද්ද? ලක්ෂ විතර සෙන් බෝතලයක්ද? පොඩ්ඩක් ඉන්නකෝ. අනේ ඵලයන් සෙව්වන් තියන්න. මේ වැට් එකක් ගෙන්න ගමද? මම මේ බොරුවට කතා කරේ. තමුතර මේ ලක්ෂක සෙන් බෝතල නාද උඩ පිස්සු ගෙන හිටවද? රෙඩ් එක. අතර පස් පාරම්ම කිව්වනේ ඉතින් ගෙනත් දෙන්න. කමන්නේ අයියා එනකොට ගේන එකක්ම දෙනවා. ඕමින්දා සාන කයියටම අරන් පෙන්නන්නම් මම කැමති දෙයක් ගේන්න කිව්ව බං. හරිද? බය වෙන්න එපා. මං අරන් පෙන්නන්න ඕමින්දා වීඩියෝ කෝල් එකක් මොකක් නේද? හරි පම්පෝරි ගහන්න තු ගනින්ගෝ කියලා කියන්නේ. හලෝ සානකයි හලෝ පස්සු පල්ලි ලබර සතිය එනවනේ නේ. ඔයා කිව්ව අර මේ කැමති දෙයක් කියන්න කියලා ගේන්න මේ මම කිව්වට මුම් විශ්වාස කරන්නේ සානකයි. මම කිව්වා මේ හම්බෙනවා බඩු හම්බෙනවා බය වෙන්න එපා කියලා. ඔව් මොනවද කියන්න ඕනේ මේ එනකොට සානකයියේ මේ ඔයා ගේන්න මට මේ බෝතල් මේ 3ක් මේ අර ගණන් එකේ රෙඩ් එකෙන් ගේන්න. ඊට අමතරව අයියේ මේ ඇඩිඩාස් ෂූස් කුට්ටන් 4ක් විතර ඕනේ. ඔව් ඊට අමතරව සානකයි මට මේ අර සෙන්ට් එකක් ගන්නත් ඕනේ. පොඩ්ඩක් බ්‍රෑන්ඩඩ් සෙන්ට් එකක්. හංසිකා මේ පස්සුමල්ලි පොඩක් වා කියන එක ඇහෙන්නේ නැහැ නේ. පොඩක් මට සිග්නල් අවුල් වගේ මේ සානකයි ස්ටක් වෙනවා මං හිතන්නේ. සානකයි මේ ස්ටක් වෙලා මේ සානකයි මේ බලහංකු මේ සානකයියට සිග්නල් නෑ. ඒ වුණාට වයිෆ්ට සිග්නල් තියෙනවා. මේ සානකයි ඔයා වයිෆ් ඉන්න තැනට යන්න. ඔය වයිෆ් ඉන්න තැනට ගියා නම් හරි ඔයාට සිග්නල් තියෙනවා. ඒත් ඇහෙන්නේ නෑ නේද? අක්කේ වේ. දවසක් නෙවෙයි අපිත් අපේ